ඉතින් කොහොමද යාළුවනේ ඔන්න කාලෙකට පස්සේ ආයෙත් ඔයාලට අලුත්ම වීඩියෝ එකක් අරගෙන ඇවිත් තියෙනවා. channel එකට පොඩි අකරදැබ්බයක් වුණා. ඉතින් ඒක නිසා channel එක delete වුණාට පස්සේ channel එක ආයෙම අවුරුද්දකට පස්සේ තමයි recovery කරගන්න හම්බුනේ. පරණ දාපු වීඩියෝ එහෙම කිසිම දෙයක් නැහැ channel එකේ. අද ඉඳන් දිගට mod application වලට මම ගේනවා. channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා මේක එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ Pixel Lab Pro V1 කියන mod එක තමයි අද ඔයාලට රිලීස් කරන්න යන්නේ. Play Store version එකට වඩා ගොඩක් features තියෙන mod එකක් තමයි මේක. ඉතින් මේකෙන් ඔයාලට thumbnail edit කරගන්න logo එකක් හදාගන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මුලින්ම කොහොමද මේක වගේ phone එකට download කරගන්න කියලා. ඉතින් guys මේ mod එක download කරගන්න නම් ඔයාලට කරන්න තියෙන පුංචි දෙයයි මගේ වීඩියෝ එකේ description එකට යන්න. ඒ කියන්නේ මෙන්න මේ more කෙනෙක් click කරගෙන මෙතනත් more කෙනෙක් click කරගත්තා නම් ඔයා මේකෙන් පොඩ්ඩක් පල්ලෙහාට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් download links කියලා. මේ විදිහට links ටික දාලා තියෙනවා. ඉතින් guys මේ mod එක download කරගන්න කලින් ඔයාලට පුංචි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි ඔයාගේ phone එකේ මේ වෙනකොටත් Pixel Lab මොකක් හරි app එකක් තියෙනවා නම් අන්න ඒක ඔයා uninstall කරගෙන ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ Pixel Lab Pro V1 කියන එක යට තියෙන link එක click කරලා මෙන්න මේ විදිහට phone එකට download කරගන්න. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් link එක click කරාට පස්සේ ඔයා මේ වගේ media file link එකකට තමයි open වෙන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ නිල් පාට කොටුව වගේ එක මෙන්න මේ විදිහට click එකක් දීලා මේක ඔයාලට පුළුවන් app එක download කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ phone එකට Pixel Lab mod APK එක download වෙන ගමන් තමයි තියෙන්නේ. හරි guys ඉතින් ඔන්න APK එක download වෙලා ඉවරයි. ඔයාලට පුළුවන් මෙතනින් open කියන button එක click කරලා මේක open කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ phone එකේ file manager එකට ගිහිල්ලා ඒකේ APK කියන එකට ගියා නම් app එක එතන ඇති. එතනින් උනත් touch කරලා install කරගන්න පුළුවන්. දැන් මගේ මෙතන open කියන button එක තියෙන නිසා මම මෙතනින් මේක මේ විදිහට open කරලා install කියන button එක click කරලා මේක install කරගන්නවා. හරි guys ඉතින් මේක install කරන්න යනකොට ඔයාලට මෙන්න මේ වගේ message එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක එන්නේ Google Play Protect එකෙන්. කියන්නේ Google Play Store එකේ. ඉතින් Play Store version එකේ application name එක කඩලා මේක features unlock කරලා mod කරලා තියෙන නිසා තමයි මේ වගේ Player Protect එකෙන් ඔයාගේ මේ app එක අල්ලන්නේ. ඉතින් මේක ගැන වැඩි හිතන්න එපා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ more details කියන එකේ drop down mark එක click කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට install anyway කියලා එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක ඔයා click කරා නම් මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ lock එක හරි මොකක් හරි ඉල්ලයි. ඊට පස්සේ පහසුවෙන්ම ඔයාගේ phone එකට mod APK එක download වෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න app එක දැන් install වෙලා ඉවරයි. මට open කරන්න කියලා message එකකුත් ආවා. ඉතින් මම මෙතනින් මේ විදිහට back වෙන්නම්. ඉතින් guys මේක මේ විදිහට download කරගත්තට මදි. මොකද මේකේ තියෙනවා thumbnail templates, logo templates වගේ දේවල්. ඉතින් අන්න ඒව වැඩ කරන්න නම් ඊළඟට මම මේ කරන්න යන දේවල් අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ. හරි. ඉතින් ඔයා ආයෙමත් මගේ වීඩියෝ එකේ description එකට මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ empty manager කියලා දාලා තියෙන link එක පල්ලෙහෙන් click එකක් දීලා empty manager app එකත් ඔයාගේ phone එකට download කරගන්න ඕනේ. ඉතින් ඔයාගේ phone එකේ empty manager එකක් දැනටමත් තියෙනවා නම් ඔයා මේක download කරන්න ඕනේ නැහැ. empty manager app එකක් නැති අය අනිවාර්යයෙන්ම මේක download කරගන්න ඕනේ. හරි ඉතින් දැන් මගේ phone එකේ empty manager එක නැති විදිහට තමයි මම මේක කරන්නේ. ඒක නිසා මම මෙන්න මේ විදිහට මේ click එකක් දීලා install කරගන්නවා. හරි ඉතින් ඔන්න empty manager app එකත් මගේ phone එකට install වෙලායි තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක මෙතනින් open කරලා මේකෙන් install කියන button එක click කරලා phone එකට මේක install කරගන්න. හරි guys ඉතින් ඔයාලට ඒ app එකත් install කරනකොට ඔයාගේ phone එකට මෙන්න මේ වගේ block message එකක් අනිවාර්යෙන් එනවා. මොකද මේක Play Store එකේ app නෙවෙයි නිසා. ඉතින් ඒක ගැන ඔයා වැඩි බොරි වෙන්න යන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයාලට කරන්න තියෙන හැම වෙලාවෙම මෙන්න මේ install anyway කියන එක click කරගන්න එක. ඊට පස්සේ ඔයාගේ phone එකට පහසුවෙන්ම මේ වගේ app install වෙනවට බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න app එක install වෙලා ඉවරයි. මට open කරන්න කියලා message එකක් ආවා. මම දැන් මෙතනින් මේ විදිහට back වෙන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ install කරගත්ත empty manager app එක මේ විදිහට click එක තියලා open කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයා පළවෙනි වතාවට යනවා නම් මෙන්න මේ විදිහට tab එකක් බලා ගන්න පුළුවන්. ඒකේ මෙන්න මේ read and agree කියන එක click කරගන්න. ඊට පස්සේ මෙතනින් okay කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ මෙතන permission ඉල්ලන්න පුළුවන්. ඒවා අවශ්‍ය විදිහට ටික් ටික on කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් හරි. මෙන්න මේ වගේ එකක් આવොත් මෙතනින් cancel කියන එක දෙන්න දැනට. මෙතනනුත් මේ විදිහට back කරගෙන මෙන්න මේ interface එකට ඔයා එන්න ඕනේ. හරි guys ඔයාලා ආයෙමත් යන්න මගේ YouTube වීඩියෝ එකට. ගිහිල්ලා description එකේ තියෙනවා අන්තිම link එක. preset pack කියලා තියෙනවා. අන්න ඒ link එක click කරලා ඒකේ තියෙන zip එකක් ඒකත් ඔයා download කරගන්න ඕනේ. හරි. ඒකෙත් මේ විදිහට media file link එකක් තියෙන්නේ. click කරන්න. හරි ඉතින් ඔන්න zip file එක install වෙන ගමන් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතනින් back වෙලා යන්න ආයෙමත් empty manager එකට. empty manager එකේ මෙන්න මේ interface එකේ තමයි දැන් ඔයාලා ඉන්නේ. ඇත්තේ. හරිද මම මේ විදිහට download කියන එක ඇතුළට යනවා. ගිහිල්ලා ඔය එකකින් පල්ලෙහාට ගිහින් හොයා ගන්න ඕනේ. දැන් අපි download කරගත්ත මෙන්න මේ අසිත preset pack කියන zip එක. ඉතින් මෙන්න මේක ඔයා හොයා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක උඩ මේ විදිහට ඔබාගෙන ඉන්න. හරිද? මේක උඩ මේ විදිහට touch කරන් හිටාම මෙන්න මේ වගේ tab එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් extract to කියන button එක click කරගන්න එක. ඊට පස්සේ මෙතනින් okay දුන්නා නම්
ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් වෙලා මෙන්න මේ විදිහට ෆෝල්ඩර් එකක් හැදෙනවා. කොළ පාටින් මාක් කරලා තියෙන්නේ මෙන්න මේ. හරි guys ඉතින් මෙතනදී ඔයාලට වැදගත් දෙයක් කියන්න ඕනේ. ඔයා බලන්න මෙන්න මේ සයිඩ් එකෙන් පල්ලෙහාට ගිහිල්ලා ඔයාගේ Pixel Lab කියලා ෆෝල්ඩර් එකක් මෙන්න මේ වගේ තියෙනවද කියලා. මේ විදිහට Pixel Lab ෆෝල්ඩර් එකක් තියෙන්නේ මගේ මොඩ් APK එක ඩවුන්ලෝඩ් කරගන්නත් කලින් ඔයාගේ ෆෝන් එකේ වෙනත් Pixel Lab එකක් තිබිලා ඒකෙන් මොන හරි ඔයා එඩිට්ස් වගේ දේවල් කරලා තියෙනවා නම් විතරයි. ඒක නිසා අනිත් අය කලබල වෙන්න එපා. මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝල්ඩර් එකක් ඇති. අන්න එහෙමයි ඉන්නවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ෆෝල්ඩර් එක ක්ලික් කරලා ඔයා view කරගන්න ඕනේ. උඩින් තියෙනවා presets කියලා folder එකක්. අන්න ඒක ඇතුළට ඔයා ගියා නම් save කරගත්ත projects හරි මොන හරි දේවල් තියෙනවා නම් මේ විදිහට බලා ගන්න ලැබෙයි. ඉතින් මම දැන් කරන්න හදන්නේ ඔයාගේ මේ save කරගත්ත projects ටිකත් ආරක්ෂා වෙන විදිහට මගේ preset pack එකේ තියෙන දේවලුත් මේකටම add කරගන්නයි යන්නේ. හරි. දැන් ඔයාලා කරන්න තියෙන්නේ ඔයා මේ විදිහට extract කරලා unzip කරගෙන create කරගත්ත මේ folder එකේ තියෙන අසිත preset pack කියන එක අන්න ඒක ඇතුළට යන්න මෙන්න මේ විදිහට. ගිහිල්ලා මේ Pixel Lab කියලා එකක් බලා ගන්න බලන්න. ඒකෙනුත් ඇතුළට යන්න. ඒකෙන් ඇතුළට ගියාට පස්සේ presets කියලා folder එකක් තියෙනවා. ඒකෙනුත් ඇතුළට යන්න. ඒකෙන් ඇතුළට ගියාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේකේ උඩ මේක මේ විදිහට වම් පැත්තට ඇදලා මේ විදිහට නිල් පාටින් highlight වෙනවා ඇද්දට පස්සේ ඊට පස්සේ මෙන්න මේ යට තියෙන කොටුව click කරන්න. ඊට පස්සේ ඔක්කොම select all වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ පැත්තෙන් කැමති එකක් මේ විදිහට ඔබාගෙන ඉන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ tab එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ more කියන බටන් එක ක්ලික් කරගන්න එක. ඊට පස්සේ මෙතනින් okay කියන එක දුන්නා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පැත්තේ තිබ්බ සේරම ටික අර Pixel Lab කියන folder එකට move වුණා. කොළ පාටින් මේ highlight වෙලා තියෙන්නේ ඒ පැත්තට ආපු ටික තමයි. හරි guys දැන් මම කියලා දෙන්න යන්නේ Pixel Lab එකක් මීට කලින් ඔයාගේ phone එකට install කරලවත් නැති කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා මෙන්න මේ පැත්තෙන් ඔයා පල්ලෙහාට ආපුවාම ඔයාට මෙන්න මේ වගේ Pixel Lab කියලා folder එකක් ඔයාට මේකෙන් බලා ගන්න ලැබෙන්නේ නැති කෙනෙක් නම් දැන් ඔයා කරන්න ඕන දේ තමයි මේ විදිහට අපි download කරලා extract කරගත්ත zip file එක මෙන්න මේ පැත්තේ උඩින් බලා ගන්න තියෙනවා. අන්න ඒක ඇතුළේ මේ විදිහට view කරගෙන යන්න. ඊළඟ එකේ මෙන්න මේ Pixel Lab කියන folder එක ළඟ ඔයා නතර වෙන්න ඕනේ. නතර වෙලාවට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේකුඩ long press එකක් දෙන්න. ඒ කියන්නේ මේකුඩ ඔබාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට move කියලා බටන් එකක් බලා ගන්න ලැබෙනවා. අන්නේ move කියන බටන් එක ක්ලික් කරලා okay කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Pixel Lab කියන folder එක මේ පැත්තට move වෙලා තියෙනවා. ඒක ඇතුළට ගියා නම් ඔයාට presets ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි guys ඉතින් ඊට පස්සේ ඔයා මේ app එකෙන් මේ විදිහට අයින් වෙන්න. ඔයාට කැමති නම් මේ MG Manager කියන app එක uninstall කරලා දාන්න. දැන් අපිට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. කැමති නම් තියාගන්න, අකමැති නම් uninstall කරලා දාන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට අපි බලන්න යන්නේ අපේ Pixel Lab Pro V1 කියන mod එක open කරගෙන කොහොමද මේකේ වැඩ ටික වෙන්නේ කියලා. දැන් මේ Pixel Lab Pro V1 කියන mod application එක open කරගෙන බලමු කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා. හරි ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේ mod එක download link එකෙන් download කරගෙන පහසුවෙන්ම ඔයාලට පුළුවන් මේ app එකේ තියෙන දේවල් එකින් එක බලන්න. ඉතින් මම දැනට මේ වීඩියෝ එකෙන් කරන්නේ මේ mod එක ගැන හඳුන්වා දීම විතරයි. ඉතින් ඉස්සරහා වීඩියෝ වලදී මම ගේන්න කොහොමද මේ Pixel Lab Pro mod එකෙන් edit එකක් හරියටම කරගන්නේ, සුපිරිම edit එකක් කොහොමද හරියටම කරගන්නේ කියලා tutorials episode එකක් මම ඔයාලට ගේන්න. එහෙනම් ඉතින් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉස්සරහට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. All my life holding all of it closely. I play